අද මම ඔයාලට පෙන්වන්න බලාපොරොත්තු වෙන්නේ අපේ ගම ගැන. ඉතින් මේ බලන්න මම ඉන්න පරිසරය මේ තමයි අපේ ගම. හරිම ලස්සන පරිසරයක් තමයි ඔයාලට පේන්න තියෙන්නේ. ඉතින් බලන්න තව තැන් තියෙනවා. අපි එහෙනම් වීඩියෝ එකකින් ඉස්සරහට යමු. ඉතින් මම යනවා දැන් ටක් පහලට මේ එතන වැව පල්ලෙහාට. බලමු මොන වගේද කියලා. වැව කියන්නේ මේක ඇලකින් තමයි පටන් ගන්නෙ. ඔන්න තියෙනවා සුපිරි නාන්ඩේම කියා පොට් එක. බලන්න රස්න කාලෙට ඉන්න නියම පොට් එක. ආයි කියන්න දෙයක් නැහැ. මේ තියෙන්නේ බලන්න කූල් වතුර ටික. ඉතින් මේ වගේ වාසනාවන්ත පැත්තක ඉන්න අපි පින් කරන්න ඕනේ. ඒ තරම් ස්වභාව ධර්මයේ එක්ක තමයි අපි ජීවත් වෙන්නේ. අපි තව බලමු තව තැන්. මේ මා වඳුරගෙන යාළුවෙකුත් ඇවිල්ලා ඉන්නවා. කවුද කියලා බලමු. අමුතු යාළුවෙක්. ඒ කොහමද? මෙයාට මං සෑහෙන කාලයකට කලින් මේ කෑම දුන්නා. ඉතින් ඒ කෙලෙහිගුණේට තමයි මේ ඇවිල්ලා ඉන්නේ. එයා මට කතා කරනවා. මොකෝ? කෑම ඕනේද? කෑම මොන හරි ඕනේද? අපි බලමු. ඉතින් තව විස්තර තියෙනවා. ඉතින් යාළුවෙකුත් හම්බුණා. කොහමද? කොහෙද දැන් ඉන්නේ? ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන තියෙන මේ කුඹුරු යායවල්. ඒ වගේ මෙතනින් පල්ලෙහාට තියෙනවා මේ චූටි ඇලක්. බලන හැමතැනම වතුර තියෙන්නේ. ඇලවල් දොළවල් වැව්. මෙයා තවත් මොනවද කියනවා. තුන්ගේ කෙලෙහිගුණේ බලන්න. මේ දැන් සෑහෙන කාලයකට කලින් තමයි මම මෙයාලට මේ කෑම දුන්නේ. ඉතින් මෙයාට බෙහෙත් කරලා මෙයා මේ ආයාල යන සතෙක්. ඉතින් මෙයාට බෙහෙත් කරලා ඒ ටික කරලා මෙයාව හරි ගස්සලා ඔන්න කියනවා මෙයා ඒ කෙලෙහිගුණේ දක්වන්න. මම දැක්කට පස්සේ ඇවිල්ලා මෙයා කතා කරනවා. මේ පේනවද? බොහොම ලස්සනට ඉන්නවා මෙයා. ඉතින් ඔන්නෝක තමයි මේ කෙලෙහිගුණේ කියලා කියන්නේ. යාළුවනේ මම ඔයාලව අද එක්කරන යනවා මේ බලන්න අපේ වැව කොහොමද කියලා. පට්ටම ලස්සනයි. පට්ටම ක්වොලිටි වැවක්. මේ තියෙන සොරවුව. ඉතින් ඔයාලට පේනවා කොච්චර ක්වොලිටිද කියලා. අපි තවත් ඉස්සරහට යන් එහෙනම්. ඔව් ඉතින් තව යාළුවෙක් ඇවිල්ලා ඉන්නවා. ඉතින් බලන්න මේ තැනට. මෙයාලා මාව දන්නවා. බලන්න මෙයාලා මාත් එක්ක යාළු වෙන හැටි. ඉතින් මේ පරිසරය හරිම සුන්දරයි. ඉතින් බලන්න මම කොහොඹ ගහක් යට ලස්සන්ට වහලේ වගේ හැදුණු කොහොඹ ගහක් යට තමයි ඉන්නේ. මාර සුන්දරත්වයක් තමයි ඉතින් අපේ ගමේ තියෙන්නේ. මේවට පේනවා ඔන්න නැවතත් ඔය පල්ලෙහා තියෙනවා ඇල. ඔන්න බලන්න ඔයාලට පේන්න. ඉතින් නිදහස් වෙලාවට සාමාන්‍ය මේ වගේ තැනක ඉන්නවා කියන්නේ හිතට මාර සැනසෙල්ලක් එනවා. ඒ වගේ මේක තමයි ජීවිතේ විඳිනවා කියන්නේ. අපි සාමාන්‍යයෙන් ගත්තම රස්සාවලට හැම දෙයකටම කොටු වෙලා ජීවිතේ ප්‍රශ්න ගොඩක අපි ඉර වෙලා ඉන්නේ. නමුත් මේ වගේ අවස්ථාවක ඉතින් හරිම නිදහසේ ලස්සනට මේ පරිසරය විඳින්න පුළුවන්. මේක හරිම ලස්සන ස්ථානයක්. ඉතින් මම ගෙනලා තියෙනවා අද මේ අපේ යාළුවටයි මටයි
මේ බඩගින්න ඉන්න සත්තුන්ට පට්ට රයිස් දෙකක්. ඉතින් මේ තියෙන්නේ මෙයාලට කන්න දෙන රයිස් එක. ඉතින් මම මටයි මෙහාලටයි එක තමයි ගෙනාවේ. ඉතින් මේ වගේ බඩගින්නේ ඉන්න සතෙක් දැක්කම මුදල අපිට ඇත්තටම අත්‍යවශ්‍ය නෑ. මුදල වැඩක් නෑ. ඒවා නිකන් මේ විහිළු කතා. අපි සාමාන්‍යයෙන් මේ ඒ අදාළ සතාගේ බඩගින්න තමයි බලන්නේ. ඉතින් ඒ නිසා මේ කීය වුණත් මොන කෑම එක වුණත් අපි අනිවාර්යයෙන්ම මේ සතාට ඒ ආහාර වේලා අපි දෙනවා. ඉතින් එහෙම තමයි මේ මම වැඩ කරන්නේ. ඉතින් අපි එහෙනම් මේ තව පොඩ්ඩකින් හමුවෙමු. දැන් අපි මේ බලාගෙන ඉන්න අපේ යාළුවට අපේ රයිස් එක දෙන්න හදන්නේ. ඉතින් දැන් යට කතා කරනවා එන්න. ඉතින් එයාට මේ රයිස් එක මම දෙනවා. ඉතින් ඔන්න අනිත් එක්කෙනත් එයි තව පොඩ්ඩකින්. ඉතින් මෙයාලට මේ විදිහට සලකුව හින්දා තමයි අද මාව මේ විදිහට මතක තියෙන්නේ. ඉතින් ඒ නිසා මතක තියාගන්න සතෙක් දැක්කම එයාලට කන්න බොන්න මොනවා හරි ටිකක් දෙන්න. මොකද එයාලට ඉල්ලන්න බෑ, කියන්න තේරෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා සතෙක්ට කන්න ටිකක් දීම ඉතාමත් මේ මහත්ඵල ආනිසංස ලැබෙන දෙයක්. ඉතින් අපි කතා කරමු දැන් ඉදිරියට කොහොමද මේ අපේ ගම ගැන. ඉතින් ඔයාලට පේනවා නිල් අහස බලන්න ලස්සනට තියෙනවා. පට්ටම ලස්සනයි. මේ වගේ තැනක පුටුවක් තියාගෙන ඉන්න තියෙනවා නම් කියලා වැඩක් නැහැ. ඔන්න බලන්න යාය තියෙනවා. කෙලින් කොළ පාට කාපට් එකක් දැම්මා. යාය මේ අහස බලන්න වලාකුළු ඒ වයි ඔක්කොම ලස්සනට සෙට් වෙන නිල් පාට, නිල් පාට පේනවනේ. ඒවත් එක්ක ලස්සන බෑග්ග්‍රවුන්ඩ් එකක් තමයි පේන්න තියෙන්නේ. ඉතින් ඔයාලටත් මේ වගේ ගමක සුන්දරත්වය බලන්න කැමතිද? ඉතින් අපි දැන් නම් අපේ බලු යාළුවා විගාන හොදලා වගේ ඉතින් කාලා තියෙනවා. දැන් අපි මොනවද යාට අවශ්‍ය? යාට අවශ්‍ය වෙලා තියෙනවා මේ වතුර නේද? බලු වතුර ටිකක් දාලා මෙයා බොයිද මොකද කියලා. දැන් තිබහින් තින්නවා. බොන්න. යාට වතුර හරියන්නේ නැහැ. යාට වතුර වැඩි අල්ලන්නේ නැති කෙනෙක්. දැන් කාලයම හොඳට ඉන්නවා. ඉතින් මෙයාගේ පොඩි කාලේ වීඩියෝ එකක් මගේ ළඟ තිබ්බා. මේ මෙයාට බිස්කට් එහෙම දෙන වීඩියෝ එකක්. මෙයා හරි පොන්චි එතකොට සෑහෙන පොඩි. ඉතින් ඒ වීඩියෝ එකත් ඔයාලට බලා ගන්න පුළුවන් ෂෝට් ෆීඩ් එකේ තියෙනවා ෂෝට් වීඩියෝ සෙට් එකේ. ඉතින් මෙයා හරිම පොඩි එතකොට. ඉතින් මම මේ වෙනකම් මේ ඉන්නේ වීදි සතුන්. නැත්තරම කියනවා මේ වීදි සතුන්. ඉතින් මෙයාලට මේ කන්න බොන්න ටික දීලා ඒ විදිහට කොහොම හරි මම හදාගත්තා. ඉතින් දැන් බලන්න ලස්සනට ඉන්නවා. ලස්සනට ජීවත් වෙන මෙයාලටම කියලා පොඩි කොටසකුත් තියෙනවා ඉන්න. පැල් කෑල්ල. ඒකේ තමයි මෙයාලා ඉන්නේ. ඉතින් යන මිනිස්සුත් හරිම හොඳ මිනිස්සු පිරිසක් ඉන්නේ. මොකද මෙයාලා නිතරම කෑම බීම ඒ දේවල් වරද්දන්න නැතුව මෙයාලට දෙනවා. ඉතින් හරිම ආදරණීය මිනිස්සු කණ්ඩායමක් තමයි මේ ප්‍රදේශයේ ඉන්නේ. ඉතින් ඒ නිසා හැමදේම හොඳින් සිද්ධ වෙනවා. ඉතින් ඔන්න අපි දැන්
යන්න හදන්නේ අපේ පැත්තේ තියෙන ලස්සන ඇලකට. මේකේ ඕන කෙනෙක්ට නාන්න පුළුවන්. දැන් ඔයාලට පේනවා කොහොමද කියලා ඇල. ඉතින් පට්ට මේ වගේ රස්නේ කාලයකට නාන්න සුපිරි. බහලා බලමු. පට්ට මම කියන්න දෙන්නේ ඒකටම සුපිරි. පට්ට වතුර ටික පට්ට කූල්. අපේ යාළුවත් උඩට ඇවිල්ලා ඉන්නවා අතන. එහෙනම් අදට ගිහිල්ලා එන්න. නැවතත් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. මතක ඇතුව මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න ඊට එහා පැත්තේ තියෙන bell icon එක click කරන්නත් අමතක කරන්න එපා.